ඕනි කියලා ශ්‍රමණේ. අඟුලිමාල නැවතුණා. නැවතලා ශ්‍රමණේ නැවතුව සිටුව හිටපන් කියලා අපේ භාෂාවෙන් කියනවා. බුදුහාමුදුරුවෝ ගත් කරනම දේශනා කරාලු අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. කියන්නේ ඔබත් නැවතිලා. ඒව දන්නවා. එහෙනම් මට ඒව කියන්න ඕනේ නැහැ. අර වැදගත් දේවල් විතරයි මම කියන්නේ. අඟුලිමාල බැලුවලු ශ්‍රමණිය බොරු කියන්නේ නැහැ. හැබැයි ඒ ගර්ජනාවත් සුළුනේ. අඟුලිමාල බැලුවලු මේ ශ්‍රමණිය බොරු කියන්නේ මේ කියපු ස්වරයත් පොඩි නෑ. මට එහෙම කියනවා දනිත් එක. මට අඟුලිමාල ඉස්සර අඟුලිමාල වල්ලන කොසලොලිතුමා යනවලු කට්ටිය. හමුදාවක්නේ රජතුමා ගිහිල්ලා අඟුලිමාලට ගහන්න කියලා කැලේ වට කරද්දි අඟුලිමාල කෑ ගන්නවලු බොල. මං අඟුලිමාල යකොට අරුන්දලගේ කඩු එළියට එන්නේ නැහැ. අතපය වෙවුල. හෙලි ඉස්සෙන්නේ නැහැ. අඟුලිමාල බැලුවා. එහෙව් අඟුලිමාල වෙච්ච මට මේ ශ්‍රමණයා කියනවා යන ගමන් මම ඉන්නවා ඔබත් හිටන්. අඟුලිමාල ආපිට ස්වාමී ශ්‍රමණිය බොරු කියන්නේ මම ඉන්නවා. ඔබ වහන්සේනේ යන්නේ. ඔබ වහන්සේ යන ගමන් මට ඉන්න කියන්නේ. අන්න බුදුහාමුදුරුවෝ බණ පදයක් කියනවා. ඒක ඔයගලන්ට වැදගත්. අඟුලිමාල මම ප්‍රාණඝාතය කරන්නේ නෑ. මම නැවතිලා ඉන්නේ. හැබැයි ඔබ තාම ප්‍රාණඝාතය කරන ඔබ නැවතිලා නෑ. ප්‍රාණඝාතය කියන්නේ පංචශීලෙන් පළවෙනි එකටම බුදුහාමුදුරුවෝ එච්චර වටිනාකමක් දුන්නා නම් ඊටු හතරටත් ඒ වටිනාකමම තියෙනවද නැද්ද? රයිට් දැන් මම ඔබෙන් අහනවා. ඔබ නැවතිලා ඉන්නේ. අන්න ඒකයි රහම කතාව වෙන්නේ. ප්‍රාණඝාතය කරන්නේ නැද්ද? හොඳට බලන්න මදුරුවොත් ඉන්නවා මේකේ. හොරකම් කරන්නේ නැද්ද? කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? සුරාපානය කරන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැහැ කියලා යන ගමන් ලොකු හඳුරගේ සරප්පු දෙයක් දාගෙන යන මිනිස්සු ඉන්නේ. පන්සලෙන් සරප්පු දාගෙන යනවා. හා දැන් බලන්න ඕගොල්ලෝ දැන් බණේ ඉවර වෙලා යනකොට ඕගොල්ලන්ගේ සරප්පු දෙක නැහැ කවුරු හරි අරන්. මාරු වෙලා ගිහින්. ඕගොල්ලෝ යනවා දැන් සරප්පු ගොඩාක් ගලවලා තියලා ඕගොල්ලන්ගේ සරප්පු කො. සමහරු හංගලා ඉන්නේ. අරිය ගහේ දෙබලේ. බුදු කුටිය පිටිපස්සේ. සමහරු සරප්පු ළඟ තියාගන්න. ඇයි? නැවතිච්ච නැති මිනිස්සු ඉන්නවා පන්සලේ. හුඳලා යන ගමන් දාන් යනවා සරප්පු. ඒ නිසා ඇවිල්ලා සරප්පු මේ දැන් නේපාලේ ගියාම ආයෙත් නේපාලේ තියෙන සරප්පු රැක්කේ. ඒ සරප්පු රැක්කේ අපි ලස්සනට වෙන සරප්පු ගලවලා එන්නේ. පන්සලක කවදාවත් එහෙම සරප්පු රැක්ක එකක් තියලා බේරෙන්න පුළුවන්ද? මේ ගලවලා සරප්පු. තව ටිකක් ගියා නම් එහෙම ආඳුරන්නේ ඇදෙත් ගලවනවා.